හරි.
හරි. හරිද? එතකොට ඔන්න ප්‍රශ්න ටික. right. ඊට පස්සේ අපිට මේකට ඕන වෙනවා හරි මේ ගාන තුල මෙන්න මේ දේවල් ටික අපිට ඕන වෙනවා. හරි. අතත්ත්‍ය මතකයේ නැත්නම් virtual memory එක වෙන්නේ මම ඔයගලන්ට කිව්වා process size එක කියලා. එතකොට මෙයා 64 KB වෙනවා. මං ගිය සතියේ කිව්වා virtual memory එකක් හදා ගන්නවා කියලා program එකේ size එකේ හැටියට. කිව්වනේ? එතකොට virtual memory එක 64 KB වෙනවා. physical memory එක දීලා තියෙනවා 32 KB කියලා. දීලා තියෙනවානේ. හරිද? එතකොට ගාන හදනකොට බොහොම පොඩියට මේ ගොඩාක් මේවා දිගට ඕනේ නැහැ. පොඩි sketch එකක් ගහගන්න virtual memory, physical memory කියලා. ඒ දෙක මේ sizes දෙක. page size එක මේ එක page එකක් 4 KB වෙනවා. ඒ කියන්නේ මේකත් 4 KB වෙනවා. හරිද? පැහැදිලි? right. එතකොට පළවෙනි ප්‍රශ්නේ තමයි මම හිතනවා ඔයගලන්ට තව චූටියට තිබුණාට කමක් නැහැ කියලා ඔයගොල්ලෝ ලියාගත්තා නේද? හරි? හරි. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක මොකද්ද? හොයන්න කියන්නේ virtual address එකේ දිග නේද? දැන් මොකද්ද සමීකරණේ? මම සමීකරණේ ඔක්කොම ලියන්නේ නැහැ. සමීකරණේ මොකද්ද කිව්වේ පළවෙනි එකේ virtual address එකේ දිග හොයන්න. හරිද? virtual address එක අතත්්‍ය ලිපිනයේ දිග සමානයි හරි මේ virtual memory එක සමානයි 2 to the power x කියලා නේද කිව්වේ බයිට් වලින් මේ virtual memory address එක virtual memory address එක අතත්්‍ය මතකයේ දිග අතත්්‍ය මතක ලිපිනයේ දිග 2 to the power x වලින් කෝ බයිට් වලින් 2 to the power x බයිට් වලින් හරි එතකොට දැන් මෙතන තියෙනවානේ 64යි කිලෝබයිට් කියලා අපි මේක හරව ගන්න ඕනේ 2 to the power value එකකින් හැබැයි බයිට් වලින්. එතන 64 කියන්නේ දැන් මෙතන තියෙන 64යි කිලෝබයිට් කියලානේ. අපි මේව හරව ගන්න ඕනේ 64 කියන්නේ දෙකේ කීවෙනි බලයද? 64 කියන්නේ දෙකේ 6 වෙනි බලය. වැඩි කිරීම මේ කිලෝබයිට් බයිට් කරන්න මොකද කරන්න ඕනේ? කිලෝබයිට් බයිට් කරන්න දෙකේ 10න් වැඩි කරන්න ඕනේ. හරි. එතකොට 2 to the power 16 බයිට් වලින් එනවා. හරි. එතකොට මේක නේද virtual address length එක කිව්වේ. අතත්්‍ය මතකයේ දිග කිව්වේ. හරි. අතත්්‍ය මතකයේ දිග දෙන්න පුළුවන් කව දෙකේ 16 වෙනි බලයක් බයිට් වලින්. එතකොට අතත්්‍ය මතකයේ අර බිට් ගාන x නම් x නේද මෙතන ඉන්නේ. මෙයා නේද x වෙන්නේ. මෙන්න මෙයා නේද x. අතත්්‍ය මතකය අපි හැරෙව්වොත් එහෙම අපිට දීලා දෙන අතත්්‍ය මතකය 64 KB කියන එක අපි දෙකේ බලයකට හරවනවා බයිට් වලින්. එහෙම හැරෙව්වට පස්සේ මෙන්න මේ බලය එන අගය තමයි x කියන්නේ. එයා තමයි length එක කියලා කිව්වේ. එහෙමනේ. එහෙනම් උත්තරේ මෙතෙන්ට එන්නේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ එන්නේ 16යි කියලා. එතන 16 ආපු විදිහ. හරි. දැන් ওই විදිහට මොකලන්න පුළුවන්ද දෙවෙනි එක හදන්න? දෙවෙනි එක කොහොමද කියන්නේ?
හරි. දෙවෙනි එකේ physical address length එක physical address length එක භෞතික මතකයේ දිග සමානයි 2 to the power y bytes වලින්. නේ 2 to the power y. එතකොට මේක සමානයි අපිට දීලා තියෙනවා physical memory එක 32 KB කියලා. අපි හරවන්න ඕනේ මේ 32 KB කියන එක දෙකේ බලයකට හරවන්න ඕනේ බයිට් වලින්. දැන් රවිත් ලියන්න එපා බලාගෙන ඉන්න. දෙකේ 5යි මේ කිලෝබයිට් බයිට් කරන්න දෙකේ 10න් වැඩි කරනවා. දැන් තමයි මේක බයිට් වලට හැරෙන්නේ. එතකොට දෙකේ 15යි බයිට් කියලා එනවා. එතකොට ඒකෙත් මෙන්න මෙයා නේද y කියන්නේ. අපි xy කියලා නේ ගත්තේ මතකද? ඈ එතකොට එහෙනම් මේ ඇඩ්‍රස් එකේ මෙතන හැදෙන මේ සම්පූර්ණ ඇඩ්‍රස් එකක් තියෙනවනේ. මේ සම්පූර්ණ ඇඩ්‍රස් එකේම දිග බිට් 16ක් වෙනවා. හරිද? ඒ වගේම මේ virtual memory එකේ මෙතන හැදෙන ඇඩ්‍රස් එකේ මෙයාගේ සම්පූර්ණ දිග මම මේ අන්තිම ප්‍රශ්න තමයි මේ ගොඩනගන්නේ. මෙතන බිට් 15ක් වෙනවා. හරිද? තේරෙනවද හොයාගත්තේ මොකද්ද කියලා? හැදෙන ඇඩ්‍රස් දෙකේ දිග virtual address එකයි physical address එකේ දිග. ඒක අර memory sizes දෙක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒක ගත්ත විදිය තේරුණාද ඔයගලන්ට පළවෙනි රෝම ඉලක්කම් 1 සහ 2 හදපු විදිය තේරුණාද? මොකද කරන්න ඕනේ? අපිට මේ දීලා තියෙන memory එක අපි හරවන්න ඕනේ 2 to the power value එකට දෙකේ බලයකට හරවන්න ඕනේ. ඒක byte වලින් පෙන්වන්නත් ඕනේ. byte වලින් පෙන්වන්නත් ඕනේ. තේරුණාද? මනුමි තේරුණාද? ඔව්. ඊළඟ ගාන තනියම හදන්න පුළුවන් නේ? ඊළඟ ගාන තනියම හදන්න එක. ඊළඟ ගාන මම කියලා දෙන්නේ නැහැ. මේකේ මොන හරි තේරුණ තියෙනක් තියෙනවා නම් අහන්න. අර මෙමරි ප්‍රමාණය දෙකේ බලයකට හරව ගන්න. මම තව එක උදාහරණයක් නිකන් පෙන්නන්න පොඩි කෑල්ලක් හදලා පෙන්නන්නද නිකන්. අපි හිතමු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. හරි? 512යි කිලෝබයිට්. දැන් මෙයාගේ ඇඩ්‍රස් එකේ දිග. මේක ප්‍රොසෙස් එකක්. එතකොට මේ ප්‍රොසෙස් එකකින් හැදෙන්නේ virtual memory එකක් හැදෙන්නේ අතත්්‍ය මතක කියන්නේ හැදෙන්නේ නේ. එහෙනම් අතත්්‍ය ලිපිනේ දිග අහනවා. මොකද කරන්නේ? 512යි KB කියන එක අපි හරව ගන්නවා 512 කියන්නේ දෙකේ 512 කියන්නේ දෙකේ කීවෙනි බලයද 9 වෙනි බලය කිලෝබයිට් බයිට් කරන්න දෙකේ 10 වෙනි බලයෙන් වැඩි කරනවා එතකොට උත්තරේ බයිට් වලට හැර වෙනවා ඒ කියන්නේ දෙකේ 19යි බයිට් මේ තියෙන ඇඩ්‍රස් එකේ දිග එතකොට ඇඩ්‍රස් එක 19යි බිට්ස් දෙකක් තියෙනවා. ඇඩ්‍රස් එක බිට් 19ක් දිගයි. තේරුණාද? ආව විදිහට තමයි හරවන්න තියෙන්නේ. හරිද? එහෙනම් රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 2 හදාගමුද? තේරුණාද? දැනුචි තේරුණාද? හරි. හදන්න බලන්න එහෙනම්.
එකයි දෙකයි ලියාගෙන ඉවර කෙනෙක්ට ඕනනම් තුන්වෙනි ගාන try කරන්න පුළුවන්. offset එක හොයන්න. ඔය විදිහම තමයි. offset එක 4 කිලෝබයිට් කියලා තියෙනවනේ. 4 කිලෝබයිට් හරවලා බලන්න දෙකේ බලයකින් බයිට් වල. චුට්ටක් බලමුද offset එක. ඒතර offset එක කොහොමද වෙන්නේ? අපි මේක හරව ගන්න ඕනේ අපිට තියෙනවා 4 කිලෝබයිට් කියලා. 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය. කිලෝබයිට් බයිට් කරන්න දෙකේ 10 වෙනි බලයෙන් වැඩි කරනවා. එතකොට ඔක්කොම දෙකේ 12යි බයිට්. ඒ කියන්නේ එතකොට offset එකට bit 12ක් වෙනවා. හරිද? ඔන්න දැන් බලන්න මෙන්න මේ මෙතන bit 15ක් තියෙනවා. offset එකට bit 12ක් වෙනකොට මේ offset එක bit 12ක් වෙනකොට මේ memory page එක පෙන්වන්න bit කීයක් ඕන? ඔක්කොම 15යි. මෙතන 12යි. මෙතන 3යි නේ. නේද? එතකොට මෙතන 16ක් තියෙනවා. 16න් 12ක් තියෙනවා page offset එකට. 16න් 12ක් ගියාම මෙතන 4යි. දැන් ඔයාලට කියන්න පුළුවන්ද පිටු කීයක් හැදෙනවද මෙතන? දෙකේ 4 වෙනි බලෙනේ to the power 4 පිටු 16ක් හැදෙනවා. රාමු හැදෙන්නේ රාමු කීයද? දෙකේ 3 වෙනි බලය to the power 3 8යි හැදෙන්නේ. තේරුණාද? රාමු හැදෙනවා 8ක් පිටු හැදෙනවා 16ක්. එතකොට වෙන්නේ මේකයි. දැන් බලන්න process එකේ size එක 64 KB. හොඳට බලන්න වැඩ නවත්තලා. process එකේ size එක 64 KB. kilobyte 64යි. physical memory එකේ ඉඩ තියෙන්නේ 32 kilobyte.
කිලෝබයිට් 32යි තියෙන්නේ. පුළුවන්ද මේ process එක run වෙන්න මෙයාගේ? බෑනේ නේ. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ 64යි කිලෝබයිට් වෙච්ච ප්‍රෝග්‍රෑම් එක කිලෝබයිට් 4 pages වලට කඩලා පිටු 16ක් මේකේ දාලා තියාගන්න. මෙතන තියෙනවා පිටු 16ක්. පිටු 16ක්. හැබැයි රාමු හැදෙන්නේ 8යි. ඒ මෙමරි අඩුයිනේ. මම 32යි තියෙන්නේ. හරිද? තේරුණාද? එතකොට මේ පිටු 16ක තියෙන ඇඩ්‍රස් ටික උපදෙස් තියෙන තැන් ටික එකින් එකට හරි මෙයාගේ එකින් එකට මේකට එවලා එක්සිකියුට් කරනවා. මේ 16ම එකපාර මෙයාට එවනවද? එවන්න බෑනේ. ඒ නිසා ඔන්න තව සෙට් එකක් එවනවා. මෙහෙම එන pages වල තියෙන address ටික උපදේශ ටික මේක run වෙනකොට run වෙලා ඉවර වෙනකොට ඉතුරු ඒවා මේකට එවනවා. එතකොට මේ 16ක තියෙන ඒවා ටිකෙන් ටික මෙතෙන්ට එනකොට මේ 8 ප්‍රමාණවත් මේ 16 එකපාර නෙමෙයි එන්නේ. කොටසින් කොටස ඇවිල්ලා මුල් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික මුලින් එනවා ඊට පස්සේ ටික ඊළඟට ඔහොම ඇවිල්ලා මේ කිලෝබයිට් 64ක ප්‍රෝග්‍රෑම් එක මෙතන රන් වෙන්නේ 32 කිලෝබයිට් වෙච්ච RAM එකේ රන් වෙන්නේ කොටසින් කොටස වල. තේරුණාද? ආන්න ඕක තමයි මේ පිටුකරණය. එහෙම නැත්නම් පේජිං වල ප්‍රයෝජනය ඕක. තේරුණාද? මෙමරි පේජිං කියන වැඩේ කරන නිසා මේ pages වලට කඩලා pages වල තියෙන instructions ටික මේ frame වලට එවන නිසා RAM එකට මේ RAM එකේ තියෙන ඉඩට වඩා වැඩි ලොකු programs පවා run කරන්න පුළුවන් වෙලා තියෙනවා. තේරුණාද මේ වෙන වැඩේ? මෙතන පිටු 64යි කිලෝබයිට් ප්‍රෝග්‍රෑම් එක 32යි කිලෝබයිට් වෙච්ච RAM එකට දාන්න බෑ, run කරන්න බෑ. ඒ නිසා මේ 64යි කිලෝබයිට් එක කිලෝබයිට් 4 කොටස් වලට කඩනවා. කඩලා ඉවර වෙලා pages වල දාලා තියලා 4 ගොඩවල් සැරෙන් සැරේ මේක එවලා run කරනවා. හරි මුල් දැන් සමහර ලාවට 6 වෙනි 7 වෙනි වගේ page එක එවනකොට මේ මුල pages වල ඒවා run වෙලා ඉවරයි මෙතන. එතකොට මේ frame එක හිස් වෙනවා. එතන ඒකට දානවා අනිත් ඒවා ටික. තේරුණාද? ඈ සෙතුකි තේරුණාද වැඩේ? ඕක තමයි memory paging කියලා කියන්නේ. මතක පිටුකරණය කියලා කියන්නේ ඕකට. process එකේ තියෙන ඒවා ටික pages වලට කඩලා දාලා pages වල ඉඳන් frame වලට map කරනවා. map කර තේරුණාද? හරිද? දැන් එතකොට 1යි 2යි 3යි දැන් ඉතුරු දෙක සමීකරණ නැතුව නිකන් මෙහෙවුවා ඒකනේ. සමීකරණ ඕනේ නැහැ ඉතුරු දෙක හදන්න. මම එක සමීකරණ අර ඔය තියෙන සමීකරණ ඔක්කොම ඕනේ වෙන්නේ නැහැ. අපිට ඕන වෙන්නේ ඇත්තටම මෙන්න මේ ඇඩ්‍රස් දෙක හොයාගත්තා නම් හරි. මෙන්න මේ ලෙන්ත් දෙක හොයාගත්තා නම් හරි. සම්පූර්ණ ඇඩ්‍රස් දෙක හොයාගත්තා නම් හරි. ඊට අමතරව ඔෆ්සෙට් එක හොයාගත්තොත් මේ ඉතුරු දෙක හොයාගන්න පුළුවන්. හරිද? තේරුණාද? දැන් ඕගොල්ලෝ කිව්වා පිටු මෙයාගේ පිටු 2 4 වෙනි බලේ පිටු 16ක් හැදෙනවා කියලා. මෙයාගේ පිටු 8ක් හැදෙනවා කිව්වන්නේ. හරි. ප්‍රශ්නාංක 4 length of the page number. දැන් ඒ දෙක ලියන්න පුළුවන් නේ මෙතන තියෙනවානේ. මම මෙතන අහලා නැහැ හැදෙන පිටු ගාන අහලා නැහැ නේ. පිටු ගාන අහලා නැහැ. බලන්න පිටු ගාන මම අර පස්සේ කියලා දීපු සමීකරණ වලින් හදනවා. පස්සේ කියලා දීපු සමීකරණ වලින් pages ගාන virtual memory එක බෙදනවා page size එකෙන්. පිටුවක ප්‍රමාණයෙන්. virtual memory එක කීයද? 64යි කිලෝබයිට්. ඒ කියන්නේ process size එක කියලා මම කිව්වනේ නේද? කිව්වනේ. පිටුවක ප්‍රමාණය 4යි කිලෝබයිට්. දැන් එකම ඒකකයෙන් තියෙනකොට කිලෝබයිට් කපන්න පුළුවන් නේද? එතකොට 64 4ෙන් බෙදුවම කීයද? 16යි. පිටු 16ක් හැදෙනවා. 2 4 වෙනි බලයේ 16 හරි. ඒ වගේම තමයි frames ගාන මේක මම මේ නිකන් හදලා පෙන්නන්නේ මේක අවශ්‍ය නැහැ. physical memory එක බෙදනවා frame size එකකින්. frame size එකකින්. physical memory එක 32 KB page size එක 4යි කිලෝබයිට්. මෙයාට මෙයා කැපෙනවා 32 4ෙන් බෙදුවාම
රාමු 8යි හැදෙන්නේ. ෆ්‍රේම්ස් 8යි හැදෙන්නේ. තේරුණාද? කන්ෆර්ම් නේ උත්තරේ. හරි. ඒක හදන්න කියලා නෑ. ඊට පස්සේ ඔයගලන්ට කියනවා represent the virtual and physical address with each parts length. මේ එක එක්කෙනාගේ length එක සහිත මෙන්න මේ දෙක තමයි හදන්න කියන්නේ. එතකොට මෙයා කවුද? මෙයා virtual address එක. virtual address. අතත්්‍ය ලිපිනය. හයවෙනි ප්‍රශ්න උත්තරේ තමයි මේක. මේක physical address එක. හරිද? ඔන්න ඔය ටික තමයි හදන්න කියන්නේ ප්‍රශ්න අංක දාලා හදන ටක්. මේ ඇවිල්ලා ගානේ වටපිටාව විතරයි තාම. ඒ කියන්නේ ඇත්තටම තාම ගානක් හැදුවේ නැහැ. මේ ගානේ බෑග්ග්‍රවුන්ඩ් එක. දුක හිතනවද මං?
හරි. එහෙනම් ඉවරයි නේද? ඔන්න දෙවෙනි ගාන. තනියම හදමු. තනියම කියන්නේ තනියම. මතක තියාගන්න IT වලට කැල් එක පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. තනියම හදන්න. අල්ලපු ගෙදර එක්කෙනෙන් බලන්න එපා වැඩක් නැහැ. ක්වෙස්චන් එක ලියා ගන්න.
උෂානි කවුද? ඔයා මේ දෙන්නේ.